මේ කතාව මලීෂා ගැන. මලීෂාට දන්න කාලේ ඉඳලම රසට කේක් හදන්න පුළුවන්. ඉතින් එයා අමල තාත්තලාත් එක්ක ඉන්නකොට රසට එක එක වර්ගයේ කේක් හදාලා ඒගොල්ලන්ට දෙනවා. මලීෂාත් දන්නවා එයාට කේක් හදන්න පුළුවන් කියලා. නමුත් ප්‍රශ්නකට තිබුණේ මලීෂා කොච්චර දැනගෙන හිටියත් එයාට ඒ ගැන සතුටු වෙන්න බෑ. එයාට සැකයි එයාට ඇත්තටම පුළුවන්ද කියලා පොඩි සැකයක් තිබ්බා. ඉතින් එයාට හරියට ඕනි වුණා ගෙදර ඉන්න අයට එයා කේක් හදලා දීලා ඒගොල්ලෝ රසයි කිව්වොත් තමයි මෙයාගේ හිත පිරෙන්නේ. මෙයාට සතුටක් කියන එකක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මෙයා පුළුවන් තරම් උත්සාහ කරා ඒගොල්ලන්ට කේක් හදා දෙන්න. හැබැයි ගෙදර ඉන්න අය එච්චර එහෙම මෙයාව අගේ කරන දක්ෂයි කියලා කියන જાති අය නෙමෙයි. ඉතින් මෙයා කේක් හදා දෙනකොට ඒගොල්ලෝ කන්න බලාගෙන තමයි හිටියේ. ඉතින් මලීෂා පුළුවන් තරම් අඩුම ගානේ එහෙනම් ගෙදර අය වෙනුවෙන් මම කේක් හදාද දෙන එකෙන් හරි මම වැලියු එකක් තියෙන ගෑන් ළමෙක් මම දක්ෂ ගෑන් ළමෙක් කියලා ඒගොල්ලෝ තේරුම් ගනීනේ කියලා හිතලා හරි එයා පුදුමාකාර විදිහට මහන්සි වෙවි ඒ ගෙදර මිනිස්සු වෙනුවෙන් කේක් හදාද දුන්නා. හැබැයි මොකද්ද මන් දන්නේ 아무තු තැනක මලීෂාගේ පොඩි රික්තයක් තිබුණා. එයාට ඒ රික්තය කවදාවත් පුරව ගන්න බැරි වුණා ගෙදර අයගෙන්. හැබැයි එක දවසක් එක පිරිමි ළමෙක් මෙයාගේ කේක් කෑල්ලක් කාපු දවසක ඒ කේක් කෑල්ල මාර රහයි කියලා මෙයාව අගය කරන්න ගත්තා. මලීෂාගේ කේක් කෑල්ල මාර රහයි. ඔයා මාර දක්ෂයි. ඔයා මාර ගෑනු කෙනෙක්. ඔයාට හරිම දක්ෂතාවයක් තියෙනවා. මම දැකපු හොඳම කේක් හදන්නේ ඔයා. අන්න එදා මලීෂාට තේරුණා මං කවදාවත් හිතපු නැති විදියට මගේ හිත පිරෙනව නේද කියලා. එයා අර හොයපු එයාගේ රික්තයක් පුරව ගන්න හොයපු ඒ අවශ්‍යතාවය එයාට එතනදි පිරුණා. හැබැයි අපි කලින් කිව්වා වගේ මලීෂා දැනගෙන හිටියයිට රසට කේක් හදන්න පුළුවන් කියලා. හැබැයි මොනවා කරන්නද? එයාට අර තව කෙනෙක්ගෙන් ඒක ආවොත් තමයි එයාගේ හිත පිරෙන්නේ. තව කෙනෙක්ගෙන් ඒ වචන ටික එයාට ඕනේ. ඉතින් එදා එයා ගොඩාක් හිත පිරිච්ච දවසක්. එයා ගෙදර ගිහිල්ලා අර පිරුණු ළමයා ගැන කල්පනා කරා. ඊළඟ දවසේ ඊට වඩා හොඳට එයාට කේක් හදන්න ඕනේ කියලා මෙයා හිතුවා. මෙයා තව ටිකක් මහන්සිලා ඊළඟ දවසේ තවත් රස කේක් එකක් හදගෙන එයා ගාවට ගියා. අර පිරුණු ළමයා බැලුවා ශාමයා මාරයිනේ. මට නිකන් එදා රස කේක් කන්න පුළුවන්නේ. ඉතින් මේ පිරුණු ළමයාත් මෙයාව අගේ කර මෙයාත් ඉතින් කේක් හදා ගිහින් දුන්නා. මෙයාට තේරුණා මම හොයපු කෙනා මට හම්බුණා. මාව අගේ කරනවා. මම කරන දේවල් වල අගේ යාට තේරෙනවනේ. එයා මාව අගේ කරන නිසා එයා හිතුවා මේක තමයි ආදරේ, මේක තමයි ප්‍රේමය, මේ ළමයා මට ආදරේ, මේ පිරු ළමයා මට ආදරේ කියලා මලීෂාගේ ආදරේ ප්‍රකාශ කරා. එතන විවාහ වුණා. විවාහ වෙලා කාලයක් යනකම මලීෂා පුළුවන් තරම් කැපවීමෙන් එයා කේක් හදනවා, කේක් විකුණනවා, ඒ සල්ලිත් ගෙදරට දෙනවා. අන්තිමට මලීෂාටම සිද්ධ වුණා ගෙදරට ප්‍රොවයිඩ් කරන්න. කාලයක් යනකොට මලීෂාට හරි මහන්සි. ඇයි දැන් අර එයා ආදරය කරපු කෙනා විවාහ වුණාට දැන් එයා එච්චර අගය කරන්නේ නැහැ. ඒ නිසා මලීෂාගේ හිත පිරෙන්නේ නැහැ. මොකද අරය දැන් අගය කරන්නේ නැහැනේ. දැන් ආයෙමත් ඒ රික්තයක් ඇති වෙලා. මලීෂාට හරි මහන්සි. ඒවත් එක්ක එයා ඔෆිස් යනකොට එයාගේ කේක් කන්න තව කෙනෙක් එයා වගේ කරන්න ගත්තා. "වාව් මලීෂා වගේ කේක් මාර රහයි. ඔයා මාර දක්ෂ ගෑනු කෙනෙක් නේ." අන්න එහෙම කියද්දි මලීෂාගේ ආයෙමත් අර රික්තේ පිරෙන්න ගත්තා. ආයෙමත් එයාට තුනා "හානේ දැන් තමයි මට සැබෑම ප්‍රේමය හම්බ වෙන්නේ." ඇයි? එයාට මාව තේරෙනවා. ඒ විතරක් නෙමෙයි එයාට මගේ දුකත් තේරෙනවා. මම කොච්චර මහන්සිලාද මේ කේක් හදන්නේ. මට ගෙදර ඉන්න මිනිස්සයවත් උදව් කරන්නේ නැහැ මේ කේක් හදන්න. එයාගේ දුකත් එක්ක දැන් අර කේකුත් එක්ක දුකත් කියන්න පුළුවන් කෙනෙක් හම්බුණා. එදාට මලීෂා හිතුවා "ෂා දැන් තමයි මට සැබෑ ප්‍රේමය හම්බුනේ" කියලා. එයාත් එක්කත් ටික කාලයක් ඉන්නකොට මලීෂාට තේරුණා එයාත් එන්නේ මේ කේක් කන්න විතරයි කියලා. මගේ මායාදුරටු සයිකොලොජිකල් ට්‍රේනින් එකේදී මේ වගේ මලීෂාට සෑහෙන ප්‍රමාණයක් මට මුණ ගැහිලා තියෙනවා, මට කතා කරලා තියෙනවා. මම මේ කේක් කියලා කිව්වට මම මේ මෙටාෆර් එකක් එක්ක ඔයගලන්ට රූපකයක් එක්ක ඔයගලන්ට කතා කරලා ඔබ දන්නවා මම මොකද්ද මේ කිව්වේ කියලා. අපි ගොඩාක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා අපි පුංචි කාලේ චයිල්ඩ්හුඩ් එකේ ඉඳලම අපි පුරව ගන්න දෙයක් හොයනවානේ. අම්මගේ ආදරේ වෙන්න පුළුවන්, තාත්තගේ ආදරේ වෙන්න පුළුවන්, ගෙදර හොඳම ළමයා වෙන්න පුළුවන්. ඊට පස්සේ මට ඒක හම්බුනේ නැත්තම් එයා කරන්නේ මොකද්ද? අර මම හොඳ ළමයා වෙන්න, good girl වෙන්න, good boy වෙන්න පුළුවන්. එයා ඒ හොයන ආදරේ මට නොලැබිච්ච දේ සමාජයෙන් හොයනවා. එයාට I'm not good enough කියන තමයි ඔළුවේ තියෙන්නේ. I'm not good enough.
හිතේ අටින් සමහරලාට දන්නවා මං කොච්චර දක්ෂද මට මේක කොච්චර පුළුවන්ද කියලා. හැබැයි ගොඩක් ඒ වගේ අයගේ ගොඩක් ජීවිතේ පිරෙන්නෙම තව කෙනෙක්ගේ වැලිඩේෂන් එකකින්. ඒ නිසා ඒගොල්ලන්ගේ වැලිඩේෂන් සීකින් බිහේවියර් එක, people pleasing behavior එක දිගටම කරගෙන යනවා. අන්තිමට ඒගොල්ලන්ට හම්බ වෙන්නෙත්, ආකර්ෂණය වෙන්නෙත් ඒගොල්ලන් විසින්ම ප්ලීස් කර කර ඉන්න සිද්ධ වෙන සම්බන්ධතා. අන්තිමට මම කවුද? මට මොනවද ඕනි? මට මොනවද බැරි කියලාවත් ඒගොල්ලන් හොයාගන්න බැරි තැනකටපත් වෙනවා. අන්තිමට ආදරය, ප්‍රේමය කියලා රැවටෙන්නෙත් අන්තිමට පුදු මායාවකට. නිකම් වචන ටිකක් කියන්න පුළුවන් කෙනෙක්ට ඒ වචන වලින් තමන්ගේ හිත පිරුණොත් අන්න එතන ආදරය කියලා අපි රැවටෙනවා. ඒ වගේ මලිෂල ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ නිසියාකාරව තමන්ට වෙන්නේ මොනවද කියලා බැලුවොත්, හරියට තමන්ගේ බවුන්ඩරිස් හදාගත්තොත්, හරියට තමන්ව ඩිෆරන්ෂিয়েට් කරගත්තොත්, self love practice කරොත්, ඒ වගේම දැන් වෙලා තියෙන ප්‍රශ්න වලින් මිදෙන තමන්ගේ ස්ට්‍රෙස් එක අඩු කරගෙන තමන්ගේ අර childhood trauma එකෙන් inner child සුවපත් කරගත්තොත් ඒගොල්ලන්ට ඊටාම ලස්සන ගමනක් I am enough, I am safe කියන දේ ඔලුවට අරගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්න මලීෂා කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔබට මේ ගැන මොකද හිතෙන්නේ කියලාත් කමෙන්ට් කරන්න.